රටා බලා බලා මම විදිනිගේ වටා කළුවරේ ඉන්නති ගහලොව සොයා බල්ලෙකු බුරනවා මෙහෙර මෙන දුර්වි කියා කෙල්ලෙකු මග ඇදෙනවා කඩ කඩා උණුසුම් කිසිවක දැවටි පය පැටලී ගියා දහදිය ගලනවා තාමත් මගේ මුළු ඇග පුරා ගරාජයේ සැගවී සිටි බලලෙක් පය හැපි මාගතෙර වැවටි ගියා මුනින් වැටි ගුලිවී ඔටව උරතල් වේවී මට හොඳටම බඩගිනි කියනවා බලා බලා මම අවිදිනිගේ වටා කළුවරේ ඉන්නති කරලොව සොයා බල්ලෙකු පුරනවා මෙවාර එහෙන අදුරුයි කියා කෙල්ලෙකු මග ඇදෙනවා කඩ කඩා උණුසුම් කිසිවක දැවටි පය පැටලී ගියා දහදිය ගලනවා තාමත් මගේ මුළු ගැටුරා ගරාජයේ සැගවී සිටි බලලෙක් පය හැපි මාගතේ දැවටි ගියා මුනින් වැටි ගුලිවී තව උරතල් වේවී මට හොඳටම බඩගිනි කියනවා ගෙදරින් නම් හිතංගාවේ කොත් සංකව ගන්නද? ඇයි එහෙම නමනින් කිරා වැඩ කරන්නේ? මොකද්ද නම? මගේ නම දැයිවි. යකෝ නැත්තම් ගෙදර නැන්දගේ නම අහනවා. යකෝ ඉතින් එන ගහනවා කතා කරන්නේ මිනිස්සෙක් ආවම වැදගත් විදිහට කතා කරන්න බෑ. මාම නෙවෙයි වෙන්න පුළුවන්. හතර පහෙන් උත්තර උනේ. සත්තු පස් දෙනෙක් නම් කියනවා. අලි දෙන්නයි කොටි තුන්දෙනයි. ඔඩියන්ස් එකේ අර මේ රතු පාට ඇඳුමක් ඇඳගෙන ඉන්නේ ඔයාගේ කවුද? කවුද බලු වැඩේ කරේ? ඒ එක්ස්ප්‍රෙෂන් එකට මට විෂුවල් පෙනුනේ පැත්තේ. උගේ කටට දෙනවා මම ඇට්ටිය යනවට වඩා ඉඳ ගන්නවා වගේ පේන. ඔයා හොඳ වොයිස් එකක් තියෙනවා. ඒක හදන්න පුළුවන් අනිවාර්යෙන්. මම මගේ ටීම් එකට ආවොත් ඔයාට හොඳ ගමනක් තියෙනවා.